ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකකට එනකොට ඔයාට බලන්න වැදගත් වෙන දෙයක් තමයි මේ අපිට සමහර අයට පෞද්ගලික ප්‍රශ්න තියෙනවානේ. කොහොමද කියලා තියෙන්නේ ඒක 1H+K+ අනවා සිංගල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මේ අපාර්ට්මන්ට් එකක් අපි තෝරගනිද්දි මොනවද වැදගත් අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු 2H+KT කියලා තියෙන්න පුළුවන්. ඔය KT කියලා තියෙන්නේ. එතකොට ඔය H1H 2H කියන එකෙන් ගොඩක් වෙලා අදහස් කරන්නේ ඉස්සෙල්ලාම ඇප්ලයි කරද්දි මොකේද ඇප්ලයි කරන්නේ? ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන. ඔයා අයින් වෙන දවසට අපාර්ට්මන්ට් එකෙන් ඔයාගේ වැරද්දක් විදිහට ඔයාට අපෝ බිල් එකක් හලින්න පුළුවන්. ඔය ඉතින් ඔයා කපල් එකක් වුණත් යන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නේ ෆැමිලි එකත් එක්කම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්ඩ් යන්න ඔයාට නිවැරදිම මඟ පෙන්වන එකම ආයතනය ෆින් එඩියුකේෂන් කන්සල්ටන්ට්ස්. A-level S3ක් තියෙනව නම් ලංකාවේ නර්ස් කෙනෙක් නම් IELTS PTE ඇතත් නැතත් ෆින්ලන්ඩ් ඇවිත් PR සිටිසන් ලබා ගැනීම දක්වා සුවිශේෂී මඟ පෙන්වීමක් අප වෙතින් දැන්ම සම්බන්ධ වන්න. ෆින්ලන්ඩ් නම් ෆින් එඩියුකේෂන්ම තමයි. හායි කොහොමද ඉතින් හැමෝටම. ඉතින් ඔන්න අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලව හම්බ වෙන්න. අදත් ඉතින් වැදගත් කතාවක් තමයි වෙනද වගේම කියන්න යන්නේ. ඉතින් ඔයා අපේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් අපිට subscribe කරලා තියාගන්න. ෆින්ලන්ඩ් සම්බන්ධව අපි ගොඩක් වැදගත් දේවල් ඔයාලත් එක්ක share කරගන්න. right අපි යන්නේ අද මාතෘකාවට. අද අපි කතා කරන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒක 2025 ෆින්ලන්ඩ් එන්නේ ඉන්න අයට 26 එන්නේ ඉන්න අයට සහ අනාගතේ ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට කාට වුණත් වැදගත් වෙන කාරණාවක්. නේද? ගොඩක් අය අහපු දෙයක්. මොකද්ද කාරණාව? මේක ගොඩක් අය රික්වෙස්ට් කරපු නිසා තමයි අපහු වීඩියෝ එකක් අරන් ආවේ. අපහු කියලා කියන්නේ අපි මේකට කලින් වීඩියෝ එකකුත් කරා. ගිය අවුරුද්ද නෙමෙයි ඊට කලින් අවුරුද්දේ මං හිතන්නේ. වීඩියෝ එකක් කරා. මේ ටිකක් විස්තර ඇතුව වීඩියෝ එකක් කරා. ඉතින් ආපහු වීඩියෝ එකක් අරගෙන ආව ගොඩක් අය අහලා තිබුණා apartments ගැන. ඒ කියන්නේ ෆින්ලන්ඩ් වලට ඉස්සෙල්ලා මෙන කෙනෙක් apartment එකක් කොහොමද book කරගන්නේ? එතකොට කොහොමද මෙහි තියෙන apartments වර්ග මොනවද? ඒ වගේ ගණන් කොහොමද? ඔන්න ඔය වගේ දේවල් ටිකක් ආපහු පුළුවන් නම් කියන්න කියලා. මොකද දැන් සමහර ලාවට අවුරුදු පතා මේවත් දේවල් වෙනස් වෙන දේවලුත් තියෙනවා. apartments වල ගණනුත් අවුරුදු පතා වැඩි වෙනවා. ඉතින් ඒවත් එක්ක අපි හිතුවා අපහු වීඩියෝ එකක් කරමු කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ෆින්ලන්ඩ් වලට ඉස්සෙල්ලා මෙන කෙනෙක්ට මෙහි ගන්න තියෙන apartments වර්ග මොනවද? එතකොට apartment එකක් වා තෝරගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? එතකොට කොහොමද අපි apartment එකක් book කරගන්නේ? ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අද කතා කරන්නේ. ඔව් ඉතින් අපි අර කලින් වීඩියෝ එකේ කාඩ් එකත් මම මෙතනින් දාන්නම්. ඔයා ඒකත් බලන්න ගිහලා. මොකද හේතුව දැන් අපි අද වීඩියෝ එකේදී අපි apartments පෙන්වන්නේ නැහැ. අපි විස්තර ටිකක් තමයි කියන්නේ වැදගත් වෙච්ච විස්තර, වැදගත් වෙන විස්තර සහ අප්ඩේට් වුණ දේවල් ඔය කරුණු ටිකක්. වැදගත්ම කරුණු ටිකක්. එතකොට කලින් වීඩියෝ එකේ අපි ඔයාලට වීඩියෝ එකේදී අපි පෙන්නලා තියෙනවා apartment එක මොන විදිහද. උදාහරණයක් ගත්තොත් දැන් 1H කියන්නේ මොන විදිහේ apartment එකද? ඒක මොන විදිහද ඇතුළ තියෙන්නේ? කියලා අපි වීඩියෝ එකේ දාලා තියෙනවා අපි. වීඩියෝස් දැම්ම අපි මේ වීඩියෝ එකේ. ඉතින් ඒක නිසා එක ගිහින් බලන්න අපි කාඩ් එක දාන්න. මේක ඉස්සර ටිකක් දැනගෙන ඒකට ගිහින් බලන්න. හරි. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම link එක දාන්නම්. ඒකට ගිහින් හරි බලන්න පුළුවන්. ඒතර හරිද? හරි අපි පටන් ගමු. මුලින්ම කතා කරමු apartments වර්ග මොනවද කියලා. මොකද මේ වර්ග සමහර අයට පැටලලා වෙනවා. මේ ඉස්සෙල්ලාම ඇප්ලයි කරද්දි මොකේද ඇප්ලයි කරන්නේ? ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන් තනියම දෙන්නේ, ෆැමිලි එකත් එක්ක දෙන්නේ, කපල් එකක් දෙන්නේ කොහොමද කියන එකත් එක්ක තමන් ඇප්ලයි කරන්න ඕන apartments වර්ගය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු පල්ලෙහා ඉඳන් උඩට. කියන්නේ අඩුම එකේ ඉඳන් වැඩි විදිහට කතා කරමු. ඔයා සිංගල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්ඩ් වලට එනවා නම් ඔයාට ගන්න පුළුවන් හොඳම apartments හොඳම සහ ගණන් අඩුම apartments වර්ගය තමයි shared apartment කියලා කියන්නේ. ඉතින් ඔයා සිංගල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් ඔයාට apply කරන්න පුළුවන් shared apartment එකකට. ඉතින් මේකෙදි තියෙන දේ තමයි ඔයාට වෙනම bedroom එකක් තියෙනවා. හැබැයි kitchen එක සහ washroom එක ඔයා තව කෙනෙක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්ක ෂෙයා කරගන්න වෙනවා. ඒවට තමයි shared apartment කියලා කියන්නේ. හැබැයි සමහරු ඉන්නවා අර එහෙම ෂෙයා කරගන්න කැමති නැහැ. මොකද අපි දන්නේ නැහැ අපිට හම්බෙන අනිත් පාර්ට්නර් මොන රටක කෙනෙක්ද මොන විදිහක කෙනෙක්ද කියලා සමහර වෙලාවට අපි දන්නේ නැති නිසා මොකද අර ප්‍රශ්න තියෙනවා පිරිසිදුකම පිළිබඳ දේවල් ප්‍රශ්න තියෙන නිසා සමහරු කැමති නැහැ shared ඒ වගේ ඉන්න. ඒ කියන්නේ මේ අපිට තියෙන පෞද්ගලික ප්‍රශ්න. ඒතකොට අපි ටැංග් වල එහෙම තියෙන apartment එකේ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට සමහර අයට පෞද්ගලික ප්‍රශ්න තියෙනවානේ. මේ තව කෙනෙක් එක්ක මම මේක ෂෙයා කරගන්නකොට මට washroom එක ෂෙයා කරගන්නකොට හිතෙන්න පුළුවන් නේ. එහෙම හිතුනොත් අපිට එයාට පුළුවන් මේ ඊළඟ ඔප්ෂන් එකට යන්න. එහෙම ප්‍රශ්නයක් නෑ ඊයා කියලා. ඔව් අර කියන්නේ එක කල්චර්ස් මික්ස් වෙනකොට නේද වෙන රටවල් වල ඉතින් දේවල් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැති අයට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි shared apartment. මොකද හරි බජට් ගණන් අඩුවට ගන්න පුළුවන්. ඇත්තටම අපිත් රෙකමන්ඩ් කරනවා හොඳම දේ තමයි තනි සිංගල් ස්ටුඩන්ට් කෙනෙකුට මේ තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න උනත් shared apartment එකට එක තමයි බෙස්ට්ම ඔප්ෂන් එක කියලා.
මොකද හේතුවර ගණන් අඩුවටම ගන්න පුළුවන් හින්දා. ඉස්සෙල්ලා මෙන කෙනෙක්ට ඒක ඇත්තටම හොඳයි. ටික කාලයක් ඉඳලා හොඳ නැත්තම් මාරු වෙන්න හැම chance එක තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මෙනවා නම් ඒ option එක හොඳයි. ඉතින් පළවෙනි එක තමයි අපි කියවපු shared department කියන එක. ඊළඟ එක තමයි studio apartment. ඉතින් මේකට 1H කියලාත් කියනවා. studio 1H කියලා කියන්නේ දෙකම එකකට ගොඩක් වෙලාවට. ඉතින් මේකෙදි තියෙන්නේ වෙනම බෙඩ්රූම් එකක් එන්නේ නැහැ ගොඩක් වෙලාවට. එක ලිවින් ඒරියා එකයි බෙඩ්රූම් එකයි කියලා ඔක්කොටම තියෙන එක කොටසක්. ඒ වගේම කිචන් එක සහ වොෂ්රූම් එක තියෙනවා. සමහර වෙලාවට බැල්කනි එකක් එන්න පුළුවන්. ඔය ෂෙයාර්ඩ් ඒවටත් බැල්කනි එකක් එන්න පුළුවන්. ඉතින් ස්ටුඩියෝ එකටත් බැල්කනි එකක් එන්න පුළුවන්. ඉතින් කපල් එකකට වගේ හොඳයි මේ ස්ටුඩියෝ apartments. එතකොට මේක ගත්තහම ඔයාලට තව දෙයක් තියෙනවා. දැන් ඔය ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකකට එනකොට ඔයාලට බලන්න වැදගත් වෙන දෙයක් තමයි වර්ග මීටර් ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියන එක. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා සිංගල් පර්සන් කෙනෙකුට මැච් වෙන විදිහේ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් කියන්නේ ස්ටුඩියෝ අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ වශයෙන් දන්නක වර්ග මීටර් 24 21 ඔය වගේ මට්ටමට තියෙන ඊට අඩු ඒවාත් තියෙනවා. 16යි ගානක් වගේ තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එක නමුත් වර්ග මීටර් ගන්න ගොඩක් අඩුයි. අපිට සමහරට ෆොටෝසලින් බැලුවට එකපාර තේරුම් ගන්න බැහැනේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. නමුත් අපිට ඒකේ ස්ට්‍රක්චර් එක තියෙනවා. අපි ඒක බලලා තේරුම් ගන්න පුළුවන්. ඒ විස්තර ඔක්කොම අපට හම්බ වෙනවා. ඉතින් ඒ දේවල් බලලාට තීරණය කරන්න පුළුවන් මේක ගන්නවද නැද්ද කියන එක. එතකොට වර්ග මීටර ප්‍රමාණය ගැන විශේෂයෙන් බලන්න ඕනේ. අපි ඒ ටික අපු කියමු නේද? කියමු අපි අවසානයේ කියමු සැලකිලිමත් යුතු කරුණු ගේ සම්බන්ධව. එතකොට ස්ටුඩියෝ අපාර්ට්මන්ට් කියලා කියන්නේ එතකොට එක ලිවිං ඒරියා එකයි කිචන් එක මේ වොෂ්රූම් එක තියෙනවා, කිචන් එක තියෙනවා, කිචන් එකක් තියෙන විදි කීපයක් තියෙනවා. සමහරලාට ලිවින් ඒරියා එකේම කිචන් එක තියෙන්නත් පුළුවන්. පැන්ට්‍රි එක තියෙන්න පුළුවන්. ලිවිං ඒරියා එකේම එක කාමරේ කෙරවලකින් තමයි පැන්ට්‍රි එක තියෙන්නේ. එහෙමත් නැත්නම් පොඩි වෙනම පොඩි කොටසක් තියෙනවා කිචන් එකේ එහෙම තියෙන්න පුළුවන්. ඉතින් ඒක වාට බලා ගන්න පුළුවන් ෆොටෝස් වල ඉන්නේ. ගොඩක් වෙලාවට අර ඒකේ මේක එවනවනේ ස්ට්‍රක්චර් එක තියෙන ෆොටෝස් එවනවා. ඉතින් ප්ලෑන් එක එවනවා. ප්ලෑන් එක. ඒක එවනවා. ඉතින් ෂෙයාර්ඩ් ස්ටුඩියෝ ඊළඟ එක තමයි 2H. 2H සහ ඉතින් එහාට තියෙන ෆැමිලි අපාර්ට්මන්ට්. ඉතින් 2H කියලා කියන්නේ ඔයාලට බෙඩ්රූම් එකක් වෙනම තියෙනවා සහ ලිවින් ඒරියා එක වෙනම තියෙනවා. 3H කිව්වොත් බෙඩ්රූම් දෙකක් තියෙනවා. 4H කිව්වොත් බෙඩ්රූම් 3ක් තියෙනවා. ඉතින් ලොකු ෆැමිලිස් වෙනවා නම් 3H 4H වලට යන්න පුළුවන්. ඔය ඉතින් ඔයා කපල් එකක් වුණත් යන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. 2H එකට වගේ යන්න පුළුවන් බෙඩ්රූම් එකක්. 2H එකට හරි යන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි මේ කියන්නේ ඔයාගේ බජට් එක හැමදේම එක්කන් ඔයාට ජීවත් වෙන්න හොඳම දේ ඔයාට තෝරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. එතකොට ඔය H1H 2H කියන එකෙන් ගොඩක් වෙලාවට අදහස් කරන්නේ අපිට මේකේ තියෙන කාමර ප්‍රමාණය. ඔව්. කාමර ප්‍රමාණය තමයි අදහස් කරන්නේ 1H කියන එක 1යි 2H කිව්වොත් 2යි හුවන කියන එක තමයි H කියලා කියන්නේ. මට මේක කියද්දි ටිකක් මතක් වෙනවා. මගෙන් කෙනෙක් ඇහුවා මේ ඇපාර්ට්මන්ට්ස් බුක් කරන්න ගිහිල්ලා යාට මේ එයා කියනවා මේකට මේ යුනිවර්සිටි එකට තියෙන මේ පැය ගාණ තියෙන්නේ 1H 2H කියලා පැය ගාණ තියෙන්නේ කියලා කිව්වා. මං කිව්වා නෑ පැය ගාණ නෙමෙයි. මොකද අර ඉස්සෙල්ලම් බලන කෙනෙක්ට සමහර විට මේක පැටලෙන්න පුළුවන්. එයා හිතලා තියෙන්නේ එයාගේ ඇපාර්ට්මන්ට් එකේ ඉඳන් යුනිවර්සිටි එකට තියෙන දුර මේ පැයක දුර 1H කියන්නේ පැයයි 2H කියන්නේ පැය දෙකයි. එහෙම තමයි හිතලා තිබුණේ. නමුත් එහෙම නෙමෙයි. H කියලා කියන්නේ හුවන කියන එක. ඉතින් 1H කියන්නේ එක කාමරයයි. මෙහි අර බෙඩ්රූම් කියලා එහෙම වෙනම එන්නේ නැහැ. 2H කියන්නේ එතකොට 2H කියන්නේ කක්ෂි හොනේ කාමර දෙකක්. එතකොට කාමර දෙකක් කියලා ගන්න ලිවින් ඒරියා එකයි බෙඩ්රූම් එකයි. බෙඩ්රූම් එකයි. ඒ කියන්නේ ලිවින් ඒරියා එකක් කාමරයක් විදිහට තමයි මෙහි සැලකෙන්නේ. ඉතින් ඒක නිසා ලිවින් ඒරියා එක කියලා වෙනම නැහැ. කාමරයක් විදිහට තමයි ඒක ගන්න. එතකොට 2H කිව්වොත් කාමර දෙකයි කිචන් එකයි. ඊට පස්සේ 3H කිව්වොත් එහෙම කාමර 3යි කිචන් එකයි. කාමර 3යි කියන්නේ බෙඩ්රූම් දෙකයි ලිවින් රූම්. ලිවින් රූම් එකයි. ලිවින් රූම් එකත් එක්ක තමයි තොර මේ එහෙම ගණන් ගණන්නේ. ඒක වෙනම ලිවින් රූම් එකක් කියලා එකක් එන්නේ නැහැ. අර විදිහටම තමයි එන්නේ. ඔව් ගොඩක් වෙලාවට අර මේ අපිට ඇප්ලයි කරන්න තියෙන කොටත් අර කොහොමද කියලා තියෙන්නේ ඒක 1H + K + අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඔක ගොඩක් අය පටල ගන්නවා. 2H + K + සමහරට S තියෙනවා, P කියලා තියෙනවා. ඒක ගැනත් අපි පොඩ්ඩක් කියමු නේද? නැත්තම් පැටල වෙනවා මේ කට්ටියට. H කියලා කියන්නේ හුවනේ කියන්නේ කාමරය කියන එක. එතකොට සමහර ඒ වගේ තියෙනවා. දැන් අපි හිතමු 2H + K කියලා තියෙනවා නම් ඒ කියන්නේ වෙනම කිචන් එක. හැබැයි සමහර වෙලාවට ඔය කිචන් එකෙත් තියෙනවා 2H + K කියලා තියෙන්න පුළුවන් එකක්. අනිත් එක තමයි 2H + KK කියලා තියෙන්න පුළුවන්. 2H + KT කියලා තියෙන්න පුළුවන්. ඔය KK KT කියලා තියෙන්නේ අර ලිවින් ඒරියා එකේම තමයි කිචන් එක තියෙන්නේ.
පැන්ට්‍රිය එක පැන්ට්‍ර එක ඕක පටලෝ ගන්න එපා ඔයාලට තව පොඩ්ඩක් මේක මේ බලන්න පුළුවන් වුණා Google එකේ සර්ච් කරලා උනත් ඔයාලට බලන්න පුළුවන් ඒකට තියෙන අදාළ ෆොටෝස් බලන්න පුළුවන් ඉතින් ඒක පටලව ගන්න එපා ඊට අමතරව P කියලා එනවා බැල්කනි එකට පාර්වකී කියන එක බැල්කනි එක ඊට අමතරව S කියලා එනවා සවුනා එක ගොඩක් ඉතින් ස්ටුඩන්ට්ස් අපාර්ට්මන්ට් වල නම් සවුනා එනවා අඩුයි නමුත් තියෙනවත් තියෙනවා 2H 3H වගේ පාර්ට්මන්ට්ස් වලට සමහර වෙලාවකට සවුනා තියෙනවා ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් වලත් ඒක වෙන මේක හැම එකකම මෙන්ෂන් වෙනවා ඒක ඒ විදිහට තියෙනවා කියලා මොකද අර ඇප්ලයි කරන්න තියෙන සිටි එක ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් ඒ කියන්නේ දැන් ඒක සිටි වලට අදාළව තියෙනවනේ හවුසින් කම්පැනි ස්ටුඩන්ට්ස්ලාට දෙන්න එතකොට දැන් හෙල්සින්කි ගත්තොත් තියෙන්නේ HOAS තාම්පරේ ගත්තොත් තියෙන්නේ TOAS TOAS ඊට අමතරව තව POAS කියලා එකක් තියෙනවා ඊට පස්සේ හැමෙන්ලින්න ගත්තොත් තියෙන්නේ HOPS කියලා එකක් ඒ වගේ සිටිස් වලට අදාළව තියෙනවා වෙන වෙනම ස්ටුඩන්ට් ඔෆිෂියල් මේ ස්ටුඩන්ට් හවුසින් අපාර්ට්මන්ට්ස් දෙන ඔෆිෂියල් ආයතන තියෙනවා නේද ඉතින් තමන්ට ඒ තමන් එන සිටිය එකට අදාළව තියෙන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉතින් ඒක වඩා හොයාගන්න පුළුවන් යුනිවර්සිටි වෙබ්සයිට් එකෙනුත් ඒක බලා ගන්න පුළුවන් එහෙම නැත්නම් ගොඩක් යුනිවර්සිටිස් වලින් මේල්ස් එවනවා අපාර්ට්මන්ට්ස් බුක් කරගන්න මෙන්න මේක තමයි ඔයාලට අදාළ හවුසින් කම්පැනි එක කියලා. එහෙම නැත්නම් ඔයාලට Google එකේ සර්ච් කරලා හොයාගන්නත් පුළුවන් මං එන සිටි එකට අදාළ මොකද්ද මං ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් ඇප්ලයි කරන්න ඕනේ කොහෙන්ද කියන එක. ඉතින් ඒ එක සයිට්ස් අනුවත් ඔය 1H+K හොම ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒ වගේ 1H කියලා දානවා, සමහර ඒ වගේ ස්ටුඩියෝ කියලා දානවා. ඒතර දෙකම එකයි. 1H කිව්වත් ස්ටුඩියෝ කිව්වත් දෙකම එකක් කියන්නේ ගොඩක් වෙලාවට. අපි දැන් මෙච්චරලා කතා කරේ මොනවද අපාර්ට්මන්ට් වර්ග තියෙන්නේ මොනවද කියන එක ගැන. එතකොට මේක අපි ඊළඟ කතාවට යන් මේ අපාර්ට්මන්ට් එකක් අපි තෝරගනිද්දි මොනවද වැදගත් අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියන එක ගැන. ඔව් පළවෙනිම එක තමා රෙන්ට් එක කීයක් වෙනවද කියන එක. මොකද හැමෝම බලන්නේ ටිකක් ගණන් අඩුවට ඉස්සෙල්ලා මෙනකොට ගණන් අඩුවට අපාර්ට්මන්ට් එකක් හොයාගන්නනේ බලන්නේ හැමෝම. ඉතින් පළවෙනි එක තමයි බජට් එක. ඊළඟට අපිට බලන්න පුළුවන් ස්ක්වෙයාර් මීටර්ස් ප්‍රමාණය. මොකද සමහර වෙලාවට ස්ටුඩියෝ අපාර්ට්මන්ට් කියලා ගත්තාම අර අපි කලින් කිව්වත් වගේ සමහර වෙලාවට වර්ග මීටර 20ට අඩු ඒවත් තියෙනවා. ඊට අමතරව 40 ගණන් 30 ගණන් 40 ගණන් වල ස්ටුඩියෝ අපාර්ට්මන්ට්ස් උත් තියෙනවා. ඔය ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි මේ ස්ක්වෙයාර් මීටර්ස් ගන්න කියන එක. මොකද අර දැන් අපි මේ අතකදී අපි දැක්කා අපි සමහර ස්ටුඩන්ට්ස් වලට අවිල්ලා තිබුණා ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එක. නමුත් වර්ග මීටර් 21 සොරි 16යි වර්ගමීටර් 16 ගානක් ගොඩක්ම පොඩි. එතකොට තනි කෙනෙකුට ඇති කෙනෙකුට ප්‍රමාණවත් නමුත් කපල් එකක් කෙනෙකුට දෙන්නෙකුට එක මදි. එතකොට ඒකෙන්ද ඒ වගේ ඒක සැලකිලිමත් විය යුතුමයි. ඉතින් ඒකට හරියට බලා ගන්න පුළුවන් ඔයාලට එන ඇග්‍රීමන්ට් එකේ විස්තර ටික ඔක්කොම ටික තියෙනවා. ඒ වගේම ඇප්ලයි කරද්දිත් ඔය මේ ස්ක්වෙයාර් මීටර්ස් ප්‍රමාණය දාන්න තියෙනවනේ ඇප්ලයි කරද්දි. ඉතින් එතකොටත් පොඩ්ඩක් ඒක බලලා දාන්න මේ නැත්තම් ඔය ඉල්ලන විදිහට එන අපාර්ට්මන්ට් එක හම්බ වෙන්නේ. එතකොට ඉතින් සාමාන්‍ය ස්ක්වෙයාර් මීටර්ස් 30ක් වත් හොඳයි තිබුණොත් හොඳයි කියලා තමයි කපල් එකකට 30ක්වත් තිබුණොත් හොඳයි කියලා තමයි හිතෙන්නේ. සිංගල් එක්කෙනෙකුට නම් ප්‍රශ්නයක් නැහැ ඊට අඩු වුණාට. කපල් එකකට නම් 30ක්වත් තිබුණොත් හොඳයි කියලා අපි නිකන් හිතනවා. මේ අපේ අදහස් නෙවෙයි. 30ක් හෝ ඊට වැඩි. 30ක් හෝ ඊට වැඩි. එතකොට ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම අපි 2H එකට ගියත් 3H එකට ගියත් ඒකේ ස්ක්වෙයාර් මීටර්ස් ප්‍රමාණය කොච්චරද තියෙන්නේ කියන එක සම්බන්ධව සැලකිලිමත් වෙන්න. ඒක වැදගත් කාරණයක්. ඔව්. අනිත් එක තමයි ආයි බලන්න පුළුවන් ඔයාලට දැන් යුනිවර්සිටි එකේ නම් කොච්චර දුරකින්ද තියෙන්නේ කියන එක. නැත්තම් සාමාන්‍යයෙන් පැයක් විතර පැයක් එකමාර ට්‍රැවල් කරන්න තියෙන දුරකින් තියෙන එකක් නම් ඊට පස්සේ ඒ යන මේ ට්‍රැවලින් කොස්ට් එක ඇඩ් වුණාම පාඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒක ගොඩක් හැබැයි ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් ගන්නකොට ගොඩාක් දුරින් හම්බ වෙනවා අඩුයි යම්කිසි දුරකින් හම්බ වෙනවා. නමුත් අර ඔයාලට වර්ක් කරලා මේ කියන්නේ වෝකින් කියන්න පුළුවන් නම් වඩා වටිනවා නේ. ඔව් කියන්නේ හදිසියට අක්කලා කිලෝමීටරයක් වගේ දුරකින් තියෙනවා නම් ඔව් පයින් හරි යන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ගොඩක් වටිනවා. ඒක නිසා මේ දුර බලන්න තුර ඇඩ්‍රස් එකයි යුනිවර්සිටි එකේ ඇඩ්‍රස් එකයි ගහලා වඩ Google Map එකෙන් බලන්න පුළුවන් කොච්චර ඩිස්ටන්ස් එකක් තියෙනවද අපාර්ට්මන්ට් එකට කියන එක. ඉතින් ඒ වගේම බලන්න පුළුවන් දැන් අර සමහර අපාර්ට්මන්ට්ස් හම්බ වෙනවා ෆර්නිචර් එක ගොඩක් වෙලාවට ෂෙයාර්ඩ් අපාර්ට්මන්ට්ස් ෆර්නිෂ්ඩ් ඒවා තියෙනවා. එහෙම නැත්නම් ෆර්නිචර් නැතුව තියෙනවා. ඒක නම් ඇත්තටම බලන්න ඕන දෙයක් නෙමෙයි. මොකද මෙහෙට ආවට පස්සේ ඕන තරම් ෆ්‍රී එහෙම නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් shops වලින් ඕන තරම් ෆර්නිචර් හොයාගන්න පුළුවන්. අර වගේ ෆර්නිචර් දෙන අපාර්ට්මන්ට්ස් වල අර මන්ත්ලි එකටත් පොඩි ගාණක් ගන්නවා. යුරෝ 10ක් 20ක් ඔය වගේ මන්ත්ලි ගන්නවා. එතකොට අර මාසේ ඒ ගාණ ගෙවාගෙන යනවට වැඩිය ඇත්තටම අර අන්ෆර්නිෂ්ඩ් එකක් අරගෙන මේ ෆර්නිචර් ටික හොයාගන්න එක ඊට වැඩිය ලාභයි. ඉතින් ඒකත් බලන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාට සමහරට හිතන්න පුළුවන් ඔයා මං එනකොට දැන් මොන හරි දෙයක් තියෙන එක වටිනවනේ බෙඩ් එකක් හරි තියෙන එක වටිනවා අපිට ඇවිල්ලා නිදා ගන්න පුළුවන් කියන තැන සමහර අය ඉන්න පුළුවන්. ඉතින් හැමෝම මේ මට්ටමේ එහෙම ඉන්නවා කියලා මම හිතනවා.
ඉතින් ඒම කියලා හිතලා අර වගේ හිකට යන්න එපා. ඒකට හේතුව තමාර ඉතින් දිගින් දිගට මේක මාසෙකට ඒ සම්බන්ධ ගාණක් පාට ගෙවන්න සිද්ධ වුණොත් ඒක අපරාධයක්. මොකද ඔයාලට ඇවිල්ලා දවසක් දෙකක් කාලේ ඔයාලට මොකක් හරි ඇරේන්ජ්මන්ට් එකක් දාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ තුලින් ඔයාට තව මොන හරි අයිටම් ටිකක් ගන්න පුළුවන් මේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකකට ගිහිල්ලා හරි. මාසිකව ගෙවනට වැඩි. මොකද ඔය යුරෝ සමහර යුරෝ 10ක් 20ක් 30ක් වෙනකොට සමහර යුරෝ 50ක් විතර යනකොට ගෙදරට අවශ්‍ය බඩු ඔක්කොම ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ෆ්‍රී ගන්න පුළුවන් ක්‍රම අපි කලිනුත් කියලා තියෙනවා. රොස්කලා වගේ පේජස් තියෙනවා. ඒ වගේ ගන්න පුළුවන්. නොමිලේ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් හම්බ වෙන්න පුළුවන් නේද? ඉතින් ඒක නිසා එහෙම chances ටිකක් තියෙනවා. ඒ කියන්නේ හිතන්න. ඔව්. හරි. ඊට පස්සේ ආයෙ බලන්න පුළුවන් ඉලෙක්ට්‍රිසිටි වෝටර් ඉන්ක්ලූඩ්ද කියන එක. ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් වල නම් ඉලෙක්ට්‍රිසිටි වෝටර් දෙකම ඉන්ක්ලූඩ් තියෙනවා. හැබැයි සමහර ඒ වගේ වෝටර් ඉන්ක්ලූඩ් ඉලෙක්ට්‍රිසිටි වෙනම ගෙවන්න වෙන අවස්ථාත් තියෙනවා. ඊට අමතරව Wi-Fi තියෙනවාද? ඔන්න ඔය වගේ ඉතින් අර දේවල් ටිකක් බලන්න පුළුවන්. Wi-Fi තියෙනවද නැද්ද? ඉතින් Wi-Fi නම් අත්‍යවශ්‍යම නැහැ නේද? ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් වල ඉන්ක්ලූඩ් වෙනවා. ඉන්ක්ලූඩ් තියෙනවා Wi-Fi එක. නමුත් එහෙම නොවුණා කියලා ලොකු ගැටලුවක් නැහැ Wi-Fi නම්. මොකද අපි කොහොමත් SIM එකක් ගන්නවා. ගන්න SIM එක කොහොමත් අපි පැකේජ් එකක් දා ගන්නවා. ඉතින් අපිට ඒක යූස් කරන්න පුළුවන්. ඒතකොට අපිට ලැප් එකට රම වෙනවත් මේ හොට්ස්පොට් දාගෙන යූස් කරන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා ඒක වැදගත්ම නැහැ. ගොඩක් වැදගත් වෙන්නේ ඔය වෝටර් සහ ඉලෙක්ට්‍රිසිටි කියන එක. ඒ දෙක විශේෂයෙන් බලන්න මේකට මේ අපේ මාසික අපි ගෙවන ගාස්තුව ටික ඇතුළත්ද නැද්ද කියන එක සම්බන්ධව. ඊට අමතරව තව පොඩ්ඩක් බැලුවොත් හොඳයි. දැන් අර එකේ එක හදලා තියෙන අවුරුද්ද මොකද ගොඩක් සමහර අපාර්ට්මන්ට්ස් තියෙනවා ගොඩක් පරණ අපාර්ට්මන්ට්ස් 1900 බර ගණන් වල ඒවත් තියෙනවා. ඉතින් අලුත් ඒවත් තියෙනවා. ඉතින් ඕකත් එක්ක තමයි ඔය ගාණ ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ. සහ ඒක රේට් ගොඩක් පරණයි. සමහරට හොඳට රෙනොවේට් කරලා තියෙනවා නම් ඉතින් ඒක අපිට ගැටලුවක් නැහැ. ඔතෙන් ගොඩක් මෙහි තියෙන අපාර්ට්මන්ට් සමහර බහුතරයක් ඒවා ගොඩක් පරණ ඒවා තියෙන්නේ. ගොඩක් පරණ ඒවා. හැබැයි රෙනොවේට් කරපුවා. ඉතින් ඒක කිසිම ගැටලුවක් නැහැ. හැම රෙනොවේට් කරලා තියෙනවා. ඉතින් එහෙම රෙනොවේට් නොකරපු ටිකක් ඩැමේජස් තියෙන ප්ලේස් එකක් නම් ඔයා ආව ගමන් මතක තියාගන්න පොඩි පොඩි සමහර ඩැමේජස් තියෙන්න පුළුවන්. ආවට පස්සේ අපාර්ට්මන්ට් එකට. ඉතින් ඒ අපාර්ට්මන්ට් එකේ මොන හරි පොඩි දෙයක් ඔයා හිතන බිත්ති වල ඩැමේජ් එකක් තියෙනවා. නැත්තම් මොන හරි ජනෙල් වල මොන හරි ඩැමේජ් එකක් තියෙනවා නම් ඔයා ආපු ගමන් ඒවා ෆොටෝස් අරගෙන දැනුවත් කරන්න මම මෙන්න මේ වගේ ඩැමේජ් එකක් මෙන්න මෙතන තියෙනවා කියන එක අනිවාර්යෙන් ඔයාලට දැනුවත් කරන්න. මොකද නැත්තම් ඔයා අවසානයේදී ඔයා අයින් වෙන දවසට අපාර්ට්මන්ට් එකෙන් ඔයාගේ වැරද්දක් විදිහට ඔයාට අපෝ බිල් එකක් හදන්න පුළුවන්. ඒක නිසා ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද අපි ටොෆර් එකේනේ ඔන්ලයින් කියන්නේ අපිට මේල් එකක් නෙන්නේ. එතකොට ඒකේ තියෙන ෆොටෝස් වලින් සමහර ලාට තියෙන අඩුපාඩු පේන්නේ නැති වෙන්න පුළුවන්. ඇවිල්ලා බැලුවට පස්සේ තමයි දකින්නේ තියෙන අඩුපාඩු. එහෙම දෙයක් තියෙනවා නම් ඉක්මනින් ෆොටෝස් ගහගෙන තමන් ගාව අතර එවිඩන්ස් එකක් තියෙනවා ඒ හවුසින් කම්පැනි එකට ඉන්ෆෝම් කරන්න. ඔයා ඒ වගේ දෙයක් දැක්ක ගමන් ඉන්ෆෝම් කරන එක තමයි බෙස්ට්ම දේ වෙන්නේ. ඔයා ඒකට කල් ගන්න එපා. සමහරට ෆ්ලෝස් වල සමහර ගැටලු තියෙන වෙලාවල් තියෙනවා. ඩෝස් වල තියෙනවා. වොෂ්රූම් වල ගැටලු තියෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ හැමතැනම තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම තිබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ හැබැයි හොඳේ. ඒ කියන්නේ මේ ඒක ඔයා ඉන්ෆෝම් කරාට පස්සේ ඒගොල්ලෝ සමහරට දන්නේ නැහැ ඒ ගැන. සමහරට කලින් හිටපු කෙනා ඒ ගැන ඉන්ෆෝම් කරලා නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මොන හරි දෙයක් වෙන්න පුළුවන් නේ. එහෙම තිබුණොත් ඔයා ඉන්ෆෝම් කරාට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒගොල්ලෝ හදනවා නම් රෙනොවේට් කරනවා නම් ඒගොල්ලෝ කියනවා හරි ඕකේ අපි මේ දවස්වලට රෙනොවේට් කරනවා. හරි මොන හරි ඔයාලට ඔප්ෂන් එකක් දෙයි. සොලියුෂන් එකක් දෙනවා ඒකට. ඒ නිසා ඒක බොරි වෙන්න දෙයක් නැහැ. බය වෙන කාරණාවක් නෙමෙයි කිව්වේ. ඒ කියන්නේ හැම දෙයක් තියෙනවා නම් ඔයා ඉන්ෆෝම් කරලා තියෙන එක ඔයාගේ ඇඟට හොඳයි. ඒකයි කිව්වේ. පස්සේ ගෙවන්න වෙනවට වැඩි ඒකට. කොහෙවත් යන වැරද්දක් ඒතර නැත්තම් තමුන්ගේ වෙනවා. මේ ඉතින් ඔය වගේ දේවල් තමයි අපාර්ට්මන්ට් එකක් තෝරගන්නකොට සැලකිලිමත් විය යුතු දේවල්. ඊට අමතරව මට තව පොඩි දෙයක් මතක් වෙනවා. දැන් මේ සමහර අය ඉන්නවා යුනිවර්සිටි එක තියෙන එක සිටි එක. හැබැයි අර දැන් අපිටම ටිකක් මේන් සිටි එක නෙමෙයි ටිකක් දුර සිටි එක තියෙන්නේ. එතකොට ඒ වගේ කට්ටිය සමහර වෙලාවට බේස් වෙනවා මේ තමන්ට ළඟම තියෙන මේන් සිටි එකේ. එතකොට අන්න ඒ වගේ වෙලාවට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් හම්බ වෙන්නේ තමන්ගේ යුනිවර්සිටි එක තියෙන සිටි එකෙන් තමයි හම්බෙන්නේ. ඒතර වෙන සිටි එකකට ගියා කියලා ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් එහෙම ගන්න බෑ. මේ ඒ සිටි එකට අදාළව තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණා කියලා ඔයාට ෆින්ලන්ඩ් වල ඕන තරකින් ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් ගන්න බෑ. ඔයාට ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ යුනිවර්සිටි එකට අදාළ කම්පැනි එකෙන් දෙන ඒවා තමයි ගොඩක් වෙලාට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්. හැබැයි ඔය හෙල්සින්කි වල එහෙම ගන්න පුළුවන් chance එක තියෙනවා. සමහර ඒ වගේ එහෙම ගන්න පුළුවන්. හැබැයි හැමතැනම එහෙම බෑ.
ඉතින් එතකොට එහම අර වෙන සිටියකට වෙන මේන් සිටියක ඉඳගෙන ඩේලි ට්‍රවල් කරන්න සමහරගේ යුනිවර්සිටිස් හැමදාම තියෙවත් තියෙනවා සතියට දවසයි දෙකයි ලෙක්චර්ස් තියෙන. එතකොට එයාලා try කරනවා මම එක්සැම්පල් එකක් කියන්නම්. දැන් සැම් එකේ මෙහි ගත්තොත් පොරිවල ඒ පොරිවල අය ගොඩක් වෙලාවට තම්පරේ බේස් වෙලා යුනිවර්සිටි යන අය ඉන්නවා. එතකොට ඒ වගේ වෙලාවට ඔයාට අපාර්ට්මන්ට්ස් හම්බ වෙන්නේ නැහැ තම්පරෙන්. සැම් එකකට අදාළ පොරි වලින් තමයි ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එක හම්බෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක ඔයාට තම්පරෙන් හොයාගන්න ඕන එක ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකක්. ඒ වගේ ඔප්ෂන්ස් වලට යන්න වෙනවා. ඒ ගැන අපි ටිකක් ඉස්සරහට කතා කරමුනේ. ප්‍රයිවට් ඒවා ගැන. ඔව්. ඉතින් ඔන්න වගේ ඔප්ෂන් වලට යන්න වෙනවා. ඉතින් හැමතැනම මේක නැහැ. හැබැයි මේක දැන් අපි ෆින්ලන්ඩ් වල ඉන්න කෙනෙක් බලනවා නම් මීට අපි මේ කියනට වඩා වෙනස් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට මොන හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මොකද ඒක මේ වීඩියෝ එක බලන අයට වැදගත් වේවි. මොකද සමහරට අපි නොදන්න සමහර කරුණු තියෙන්න පුළුවන් නේ. අපි ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් වල ඉඳලා නැහැ. ඉඳලා නැහැ. ඒක නිසා ඒ කියන්නේ මේ කියන්නේ මේ තොරතුරු අපි හොයාගෙන මේ කතා කරන හැම තොරතුරක්ම හොයාගෙන කතා කරන්නේ. ඉතින් ඒක නිසා හරිම තොරතුරු අපි හැම වෙලේම හොයාගෙන කතා කරනවා. නමුත් ඊට අමතරව සමහරට මිස් වෙන පොඩි දේවල් තියෙන්න පුළුවන් නේ. මොකද අපි සියලු දේ දත් නෙමෙයිනේ. හැබැයි අපි ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් වලට ගිහිල්ලා ඒවා බලලා කරලා අපි වීඩියෝස් උත් අරගෙන තිබ්බා කලින් වීඩියෝ එකේ තියෙනවා බලන්න කියලා. රයිට්. අපි මම හිතනවා මේ ටික ඒ කරුණ ටික ඇති කියලා. අපි ඊළඟට යමු. ඔව් ඊළඟට දැන් අපි කතා කරා අපාර්ට්මන්ට්ස් වර්ග ඊට පස්සේ වගේ ගැන ඒ තෝරගනිද සැලකිලිමත් විය යුතු දේවල්. කරුණු ගැන. ඔව්. ඊට පස්සේ අපි බලමු දැන් ඔෆර් එකක් ආවට පස්සේ කොහොමද ඒක දැන් ඇක්සෙප්ට් කරන්නේ කොහොමද අපි කොහොමද ඒක කීයක කලෙක්ට් කරගන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ඔනවා අපාර්ට්මන්ට් එකකට ලංකාවේ නම් ඇප්ලයි කරලා ඔයාට ඔෆර් එක එනවා. එතකොට මේ ගොඩක් වෙලාවට අර මේ පොඩි ගානක ඩිපොසිට් එකක් ගෙවන්න තියෙනවා ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් වලත් තියෙනවා ගෙවන්න. ලොකු ගානක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි තම පාර්ට්මන්ට් එකේ ගානට වැඩි අඩු ගානක ඩිපොසිට් එකක් යුරෝ 200ක් 250ක් 300ක් ඔය වගේ ගානක් ඔයාලට ඩිපොසිට් එක විදිහට ගෙවන්න වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක ලංකාවේ ඉඳන්ම ගෙවන්න වෙනවා සහ පළවෙනි රෙන්ට් එක ඔයා එන්න කලින් ඒක ලංකාවේ ඉඳන් ගෙවලා එන්නත් ඕනේ. ඉතින් ඒ වගේම එහෙම ගෙවලා ඔයාට ඇක්සෙප්ට් කරලා ඔක්කොම කන්ෆර්ම් වුණාට පස්සේ අපාර්ට්මන්ට් එකේ කී එක කලෙක්ට් කරගන්න එපයි. එතකොට ඔයා කල්පනා කරනවා ඔයා ඉන්නේ සමහරట్లాට රෑ වෙලා ඉන්න පුළුවන් ෆින්ලන්ඩ් වලට ඉස්සෙල්ලාම එනකොට. එතකොට කොහොමද කී එක කලෙක්ට් කරගන්නේ කියලා නේද? එතකොට ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් ඔයාගේ කවුරු හරි යාළුවෙක් හරි එහෙම කෙනෙක් ඒ අදාළ සිටි එකේ ළඟ ඉන්නවා නම් ඔන්න එයාට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ මගේ කී එක කලෙක්ට් කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඔයා යාළුවට වගේම කියන්න ඕනේ ඒ අදාළ හවුසින් කම්පැනි එකටත් මෙන්න මේ පුද්ගලයා එනවා එයාගේ ඩීටේල්ස් ටික දීලා එයාට කී එක කලෙක්ට් කරගන්න දෙන්න කියලා. ඒක වැදගත් කාරණාවක්. මොකද මේ අපිට අර ඒක ඇත්තටම හරි පහසුයි නේ. ඒක පහසුයි එහෙම කලින් දැන් සමහරලාට ඔය අපි මේක කිව්වට ඒක සමහර අවස්ථාවන් වලදී ප්‍රායෝගික නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දන්න කවුරුත් කෙනෙක් නැත්තම් කියන්න විදිහක් නැහැනේ. හැබැයි ඉතින් මං හිතනවා ගොඩාක් ඉන්න අය ඉස්සරට වැඩිය දැන් පුළුවන් ඒක කරගන්න. මොකද හැම සිටි එකම වගේ ලංකාවේ අය ඉන්නවා සහ ගෲප් වල විශේෂයෙන් ඉන්නවා. ඉන්න අය ගොඩක් අය උදව් කරන අය ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක කරගන්න ගොඩක් අපහසු දෙයක් වෙන්නේ වෙයි කියලා මම හිතන්නේ නැහැ දැන්. ඉස්සර වගේ නෙවෙයි. ඉතින් ඒක හින්දා ඉතින් එහෙම කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් බලන්න ඒකින්ද ඒක කරගන්න. එහෙම නැත්නම් තමන්ම ඇවිල්ලා හවුසින් කම්පැනි එකට ගිහිල්ලා කීයක කලෙක්ට් ඔය අර ඩේ ටයිම් එකේ නවන ප්‍රශ්නයක් නැහැ. ඔයාටම ගිහිල්ලා කීයක කලෙක්ට් කරගෙන ඇවිල්ලා ඔයාට යන්න පුළුවන්. යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට කීයක කලෙක්ට් කරගන්න ඕන නම් එහෙමයි කලෙක්ට් කරගන්න ඕනේ එහෙමයි. අය මොනවද? ඉතින් ඔය ටික තමයි ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් ගැන තමයි දැන් මෙච්චරලා කතා කරේ. හැබැයි දැන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මම ඇප්ලයි කරා. හැබැයි මට තවත් කාරණයක් වදන් කිව්වා මේ ඔෆර් එක ඇක්සෙප්ට් කරාට පස්සේ පේමන්ට් එක ගෙවන්න ඕනේ. ඒ දේවල්ට කිව්වනේ. ඒ වගේම තමයි තවත් කාරණාවක් මතක තියාගන්න ඕනේ. දැන් ඔයාට එන ඔෆර් එකක් ඔයා ඇක්සෙප්ට් කරන්නේ නැහැ. නැතුණොත් මොකද ඔයාට වෙන්නේ කියලා. ඒකත් වැදගත් කාරණාවක්. ඒක ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ. ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ. මොකද දැන් මේ අපාර්ට්මන්ට්ස් හම්බ වෙන්නේ අර කියන්නේ ඇප්ලයි කරලා අපි කියන්නේ කිව්ව එක වගේ තමයි ඉන්න තියෙන්නේ. එතකොට අපාර්ට්මන්ට්ස් මේ දැනට මේ වගේ කට්ටිය ඉන්නවනේ අපාර්ට්මන්ට්ස් වල. එතකොට ඒවා වේකන්ට් වෙන පිළිවෙලට තමයි අර කිව්ව එකේ ඉන්න අයට අපාර්ට්මන්ට්ස් හම්බ වෙන්නේ. එතකොට ඔයාට ඉඳලා ඔයාට අපාර්ට්මන්ට් එකක් හම්බ වුණා. හැබැයි ඔයා බලාපොරොත්තු වෙන විදිහ එකක් නෙමෙයි හම්බුනේ. සමහරවිට වෙන්න පුළුවන් ඔයා දැන් කපල් එකක් නම් ඔයා ස්ටුඩියෝත් ඇප්ලයි කරා 2H අපාර්ට්මන්ට්ස් වලටත් ඇප්ලයි කරා. හැබැයි ඔයාගේ පස්සේ හිත වෙනස් වෙනවා මේ මම ස්ටුඩියෝ එකකට යන්නේ නැහැ 2H එකට තමයි යන්නේ කියලා. හැබැයි හම්බ වෙන්නේ ඔයාට ඕනේ ස්ටුඩියෝ එකක්. ඒ වගේ වෙලාවට ඔයාට හිතනවා මේක ඇක්සෙප්ට් කරන්න බෑ මේක මම කැන්සල් කරනවා කියලා. එහෙම නැත්නම් ටිකක් යුනිවර්සිටි එකට ටිකක් දුරින් එකක් වෙන්න පුළුවන් ගණන් වැඩි එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අර බලාපොරොත්තු වෙන විදිහ එකක් නෙමෙයි හම්බ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔෆර් එක කැන්සල් කරන එක හොඳ වැඩක් නෙමෙයි. මොකද ඔයා ඉඳලා ඔයාට හම්බෙන අපාර්ට්මන්ට් එක ඔයා කැන්සල් කරොත් ඊට පස්සේ ඔයාට ආයෙ අපාර්ට්මන්ට් එකක් ගන්න ලොකු කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒතර සමහර වෙලාවට යුනිවර්සිටි පටන් ගන්න ඩේට් එක වෙනකනොත් ඔයාට අපාර්ට්මන්ට් එකක් හම්බ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්.
ඒක නිසාර හොඳම දේ තමා පළවෙනියට හම්බ වෙන එක ඇක්සෙප් කරගන්න එක. නමුත් ඉතින් ඒ ගොඩක් වාට සූටබල් නැත්නම් වායක ඇක්සෙප් කරන්න එපා. නමුත් එහෙම ඇක්සෙප් නොකර වායක කැන්සල් කරොත් ඉතින් අර වගේ මුණ දෙකටත් මුණ දෙන්න බලාගෙන වායක කැන්සල් කරන්න ඕනි. සමහර අය ගොඩක් වෙලාට එහෙම කැන්සල් කරනවා. දැන් අර අපාර්ට්මන්ට් එක ඉල්ලලා තියෙනවා. අපි හිතමු අගෝස්තු පළවෙනි දින අපාර්ට්මන්ට් එක ඉල්ලලා තියෙනවා. හැබැයි ඩිසිෂන් එන්න පරක්කු වෙලා ෆින්ලන්ඩ් වලට එන්න වෙන්නේ සැප්තැම්බර් වල. එතකොට අර අගෝස්තු මාසෙටත් ඔයාලා ලංකාවේ ඉඳන්ම රෙන්ට් එක ගෙවලා ඉන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් එහෙම මට මතකයි මේ මෑතකදී අපේ එක්ස්පීරියන්ස් එකක් අපේ මට මතකයි ස්ටුඩන්ට් කෙනෙක් කතා කරලා කිව්වා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වෙලා දෙනවා කියලා. මොකද එයාගේ හොඳම දේ තමා එයා ඇප්ලයි කරලා තියෙන්නේ යුනිවර්සිටි ඔෆර් එක ඇක්සෙප්ට් කරලා එයා ඒ ගමම දාලා තියෙනවා ඇපාර්ට්මන්ට්ස් වලට ඇප්ලයි කරලා තියෙනවා. ඒතකොට ඇපාර්ට්මන්ට්ස් වල ඇප්ලයි කරලා ඉතින් ඉන්දියා ගිහිල්ලත් නැහැ. ගොඩක් අය අහනවා දැන් අපි ඉස්නෝලත් අපෙන් අහනවා අපි දැම්ම ඇප්ලයි කරන්නේ නැද්ද දැම්ම ඇප්ලයි කරලා අපි කියනවා නියම ටයිම් එක මෙන්න මේ ටයිම් වලට ඇප්ලයි කරන්න කියලා. හැබැයි කලින්ම සමහර අය කියනවා අපි ආව ගමන් ටක් ගාලා දාගත්ත ඇප්ලිකේෂන් එක යුනිවර්සිටි එකෙන් ඔෆර් එක ආපු ගමන් සමහරව ඇක්සෙප්ට් ඇප්ලයි කරනවා ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකට. ඉතින් අපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරලා ඉන්දියා ගිහිල්ලත් නැහැ මේගොල්ලන්ට ඔෆර් එකක් හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අරක ඇක්සෙප්ට් කරලත් බෑ නොකරත් බෑ. ඊට පස්සේ දැන් සමහර අය ඉන්දියා ඒ වෙනකොට ගිහින් ඇවිල්ලා නමුත් ඩිසිෂන් ඇවිල්ලා නැහැ. නමුත් ඔෆර් එකකුත් මෙහෙන් හම්බ වෙලා. එතකොට ඒක හම්බ වෙලා තියෙන්නේ ළඟම ඩේට් එකකින් ඉඳන්. එතකොට එහෙ ඉඳන් ඇක්සෙප්ට් කරනවා. ඇක්සෙප්ට් කරපු දා ඉඳන් ඊට පස්සේ ඔයා පේමන්ට් එක ගෙවන්න ඕනේ. පේමන්ට් එක ගෙවනවා මෙහි ආවද නැද්ද කියන එක අදාළ නැහැ. ඔයාගේ ඇක්සෙප්ට් කරොත් ඔයා එතනින් එහාට ඔයා පේමන්ට් එක ගෙවන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවට සමහරව කැන්සල් කරන්න ඉතින් හිතෙනවා මේ අපරාධි ගෙව ඉන්න කියලා. ඉතින් එහෙම කැන්සල් කරත් ඒකත් අපරාධයි. ඒකත් අපරාධයි. ඉතින් ඒක නිසා ඒක හොඳට කල්පනා කරලා ගන්න ඕන තීරණයක් මේ ඇපාර්ට්මන්ට් තෝරගන්නවා කියන එක නේද? රයිට් අපි ඒ කරුණ ඇති. අපි යන් ඉස්සරහට. ගොඩක් දේවල් කිව්වා. ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් ගැනමනේ දැන් කතා කරේ. ඊට පස්සේ අපි දැන් ආපහු යන් සමහර අයට වෙන්න පුළුවන් දෙයක් තමයි ඇප්ලයි කරනවා. හැබැයි ෆින්ලන්ඩ් වලට එන්න ලඟ වෙනකම් අපාර්ට්මන්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතකොට මොකද කරන්නේ? එතකොට දැන් ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් සමහරලාට ඉතින් මේල්ස් දාලා පොඩක් මේ කියන්න පුළුවන් මට තාම නැහැ කියලා. ඉතින් එහෙම තමයි කරන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඒත් හම්බ වුනේ නැත්තම් යන්න තියෙන ඊළඟ ඔප්ෂන් එක තමයි ප්‍රයිවට් අපාර්ට්මන්ට්ස්. ඉතින් ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකක් ගන්නකොට අරිට වැඩිය පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. අන්න ඒක තමයි තියෙන ප්‍රධානම දේ. මොකද අපි ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකකුයි ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකකුයි කම්පෙයාර් කරොත් එහෙම මේකේ තියෙන ප්‍රධානම ගැටලුව ඒක තමයි. ගැටලුවක් නෙමෙයි. ඉතින් ඒක අර ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකකට ටිකක් ගණන් වැඩි ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකකට යනකොට. ඉතින් ඒ ගණන් වැඩි වගේම තමයි අනිත් පැත්තෙන් අර ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් අපිට හම්බ වෙනකොට අපිට වෝටර්, ඉලෙක්ට්‍රිසිටි, වයිෆයි ඒවා ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා හම්බ වුණත් ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකකදී එහෙම හම්බ වෙන්නේ නැහැ. ඔයාට අමතරව ගෙවන්න සිද්ධ වෙනවා විශේෂයෙන් ඉලෙක්ට්‍රිසිටි එක. සමහර ඒවාට වෝටර් ඉන්ක්ලූඩ් සමහර ඒ වගේ. නමුත් ගොඩක් ඒ වගේ වෝටර් එකත් වෙනම ගෙවන්න ඕනේ. ඉතින් වයිෆයි කොහොමත් එන්නේ නැහැ. වෙනම ඔයා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒටත් අමතර වැදගත්ම දේ තමයි ගොඩක් ප්‍රයිවට් අපාර්ට්මන්ට්ස් වලට ඇප්ලයි කරද්දී සෝෂල් සිකියුරිටි නම්බර් එක අනිවාර්යෙන්ම ඉල්ලනවා. ඉතින් සමහර වෙලාවට දැන් ඩිසිෂන් එක එනකොට සමහර අයගේ සෝෂල් සිකියුරිටි නම්බර් එක එන්නේ නැහැ. RP කාඩ් එකේ තමයි එන්නේ. හැබැයි සමහර අයගේ RP කාඩ් එකේ එන්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ වෙලාවට ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකකට ඇප්ලයි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔය ප්‍රයිවට් අපාර්ට්මන්ට්ස් ගත්තොත් ඒ වගේ තියෙනවා අර ප්‍රයිවට් ලෑන්ඩ්ලෝඩ්ස්ලා දාන ඒවාත් තියෙනවා. ඒ වගේම එක එක ඒජන්සිස් වලින් හවුසින් කම්පැනිස් වලින් දාන ඒවාත් තියෙනවා. ඉතින් ඒකත් බලන්න ඕනේ. සමහරවිට වට ලෑන්ඩ්ලෝඩ් එක කතා කරගෙන මෙහෙම සෝෂල් සිකියුරිටි නම්බර් එක නැහැ කියලා පොඩ්ඩක් මේල් එකක් දාලා කතා කරගෙන වගේ යුනිවර්සිටි ඔෆර් එක එහෙම එයාලට යවලා එහෙම කතා කරගෙන අපාර්ට්මන්ට් එක ගන්න එහෙම අවස්ථාව තියෙනවා නම් හොඳයි. නමුත් ගොඩක් ප්‍රයිවට් අපාර්ට්මන්ට්ස් වල අර හිස්ටරි එක බලනවා සහ මේ අනිවාර්යයෙන්ම ID නම්බර් එක තියෙන්නම ඕනේ. ඉතින් ඒව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකක් තමයි ඉතින් ඔප්ෂන් එක. ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් හම්බුනේ නැත්නම් අනිත් එක දැන් අරකට ඒ වගේ දැන් අර ගුඩ අපි අර කලින් කිව්වේ අපාර්ට්මන්ට් යුනිවර්සිටි එකේ තියෙන වෙන සිටි එකක වෙන සිටි එකකට යනවා කියලා නතර වෙන්න. ඒ වගේ අවස්ථාවන්කත් අපිට ගන්න තියෙන ඔප්ෂන් එක තමයි ප්‍රයිවට් අපාර්ට්මන්ට්. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවකත් මේ කරුණු ටික වැදගත්. අපි ගන්න අපාර්ට්මන්ට් එක ඊට අමතරව ප්‍රධානම දේ තමයි ප්‍රයිවට් අපාර්ට්මන්ට්ස් වල කී මනි එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ කී මනි එක එක්ක තමන් ගෙවන රෙන්ට් එක වගේ එක මාසෙක එකක් හරි එහෙම නැත්නම් මාස දෙකක එකක් වගේ එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් නමුත් ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් වල ගත්තොත් එච්චර ලොකු ගාණක් ගෙවන්න වෙන්නේ නැහැ ඩිපොසිට් එක. සමහර ඒවාගේ ඩිපොසිට් ගෙවන්නත් නැහැ. ඉතින් ඒ නිසා
ප්‍රයිවට් එකට යද්දි අරකත් බලන්න ඕනේ. හරි ඉතින් ඔය දෙපැත්තම තියෙනවා ස්ටුවන්ට පාර්ට්මන්ද ප්‍රයිවට් පාර්ට්මන්ද කෙනෙක වාඩ තිරණය කරන්න පුළුවන් වැදගත් එන්න අපි කොහමරි ස්ටුවන්ට පාර්ට්මටක් ගත්තත් හොඳයි කියලා අපි හිතනවා මොකද අවස්ථාවක් ලැබුණොත් මොකද කර මිල නිසා එක තමා ප්‍රධානමද ප්‍රධානමදේ ඒවගේ තම ප්‍රයිවට පාර්ටමන්ස් කටිය හන්න පුළුවන් කොහොමද ප්‍රයිවට පාර්ටමන්ස් බුක් කරගන්න කියලා ඉතින් ඔයාලට එකට වෙබ්සයිට් සිදිහට කිව්වොත් ඔයි කොති ඊට පස්සේ වුවක්රවවී තොරී ඔන්න ඔය වගේ වෙබ්සයිට්සල බලන්න පුළුවන් තියෙන ප්‍රයිවට පාර්ටමන්ස් මොනාද කියලා ඉතින් ඔක්කොම ඒවගේ විස්තර තියෙනවා කොච්චරද රෙන්ට් එක කීමනි කොච්චරද දෙන්න ඕනේද වෝටර් ඉලෙක්ට්‍රිසිටි ඉන්ක්ලූඩ්ද නැද්ද ඒ ඔක්කොම විස්තර තියෙනවා ඒ ලෑන්ඩ්ලෝඩ් හරි හවුසින් කම්පැනි එක හරි කන්ටැක්ට් කරගන්න විදිහක් තියෙනවා ඉතින් ඔයාලට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් හම්බුනේ නැත්නම් ඒ විදිහට ඒවා බලලා ඒ වෙබ්සයිට්ස් වලට ගිහින් බලලා තමන්ට ගැලපෙන එකක් තෝරගෙන ඇප්ලයි කරන්න පුළුවන් රයිට් මං හිතනවා අපි අවශ්‍ය හැම කරුණක්ම කියවුණා කියලා මොකද ගොඩක් මේ වැඩියොත් එක කරුණු කිව්වා කියලා මට හිතෙන්නේ නැත්නම් මේක මේ කට්ටියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ සමහර පොයින්ට් මට තේරුන්නේ නැද්ද කියලා හිතුණා අපි දෙන කියපු කරුණු වැඩිද කියලා හිතුණා මේ සමා වෙන්න ඕනේ එහෙම වුණා නම් එහෙම තේරුන්නේ නැත්නම් තියෙනවා අපෝ කමෙන්ට් එකක් දාන්න අපි ඒක පුළුවන් විදිහට එක්ස්ප්ලেইন කරන්නම් කමෙන්ට් එකකින් ඒ වගේම අපි අනිත් විදිහකට බලන්න මීට තවත් කරුණු ගොඩක් ඔයාලට එකදී ගන්න පුළුවන් ඉතින් ওই කරුණු ටික මම හිතනවා දැනට ඇති ඔව් එහෙනම් හොඳ පාර්ට්මන්ට් එකක් බලලා හොඳ පාර්ට්මන්ට් එකක් හොයාගන්න හොයාගෙන ඉන්න අනිත් එක තමයි වඩා ආවට පස්සේ දැන් අපාර්ට්මන්ට් එක හොඳ නැහැ කියලා හිතනොත් යම්කිසි කාලයක් ඉඳලා මාරු වෙන්නත් පුළුවන් ඔයාලට ඇග්‍රීමන්ට් ටයිම් එක දැන් ඔය ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකක් එහෙම ගන්නකොට නම් හැබැයි අපිට අවුරුද්දක ඇග්‍රීමන්ට් එකක් සයින් කරොත් අපි අවුරුද්දක් වෙනකම් ඉන්න ඕනේ ඒගොල්ලොන්ගේ ඇග්‍රීමන්ට් එකේ ගොඩක් රඩ ඉන්ක්ලූඩ් වෙනවා අපිට ඊට කලින් අයින් වෙනවා නම් මොකද්ද තියෙන ප්‍රොසීඩර් එක මොන විදිහටද අපිට අයින් වෙන්න පුළුවන් මාස 3කට කලින් අපි දැනුවත් කරන්න ඕනේ දැනුවත් කළා ඉදිරි මාසයක් ඉඳලා තමයි අපිට අයින් වෙන්න පුළුවන් ඒ වගේ තියෙනවා ඇග්‍රීමන්ට් එකේ තියෙන ඔක්කොම විස්තර ටික කොහොමද ඒක කරන්න පුළුවන් කියලා හරි එහෙනම් මම හිතනවා ඇති කරුණු තව කියන්නකෝ තව මේ කරුණු වැඩි පැටලලා වෙනවා ඒක නිසා දැනගන්න තව මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි රිප්ලයි එකක් දෙනවා අනිවාර්යෙන්ම ඉතින් එහෙනම් අපි අද නතර වෙන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා